මගේ ජීවිතේ තවත් ලස්සන හවස් වරුවකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අපි දෙන්නත් එක්කම ඉතින් මේ ලෑස්ති වෙන්නේ මල් පැල ටිකට වතුර එහෙම දාලා මිදුළු චුට්ටක් අත ගාලා දාන්න. මේ දවස්වල ඉතින් ගස්වල අලුතින් කොළ බලු දාන හින්දා වේලිච්ච කොළ ගොඩයි මිදුලි. ඉතින් එයා එක හරිම අමාරුවෙන් තමයි මල් පැල ටිකට වතුර දාගත්තේ. එයාටත් ඉතින් ඒක ඕනේ සෙල්ලම් කරන්න. ඒ වැඩේ ඉවර කරලා මම මේ පොඩි කෑමක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. රැට උයන්නත් තියෙනවා. මේක හදන ගමන් රැටත් උයන්න මේ වෙලාවෙම පටන් ගන්නවා. අද මට හිතුණා පීසා හදන්න. මේ වෙලාවෙ ඉතින් බබත් ගෙදර නෑ. අත්තත් එක්ක එයා පොඩි ගමනක් ගියා. ඉතින් මම මේ හදන කෑම එක ඒ කෑම හදන හරිම විදිහ නම් නෙවෙයි ඉතින්. මම මේ හදන්නේ ගෙදර තියෙන දේවල් වලින් හින්දා මේ ඒවට දාන හරිම දේවල් නොවෙන්න පුළුවන්. මට හිතුන විදියට මට ලේසි විදියට තමයි ඉතින් මම මේ කෑම එක හදන්න යන්නේ. මේ විදිහට රොටි එක හදාගෙන ඒකට යටින් සෝස් එහෙම ගාලා ඊට පස්සේ ලුණු අමු මිරිස් චිකන් සොසේජස් චීස් එහෙම දාලා මේක පුරව ගන්නවා. මේක මං හදාගන්න යන්නේ රයිස් කුකර් එකේ. පීසා එක ඒ විදිහට තැම්බෙන්න තියලා මං දැන් රැට උයන්න තමයි ලෑස්ති කරන්න යන්නේ. මං අද රැට උයන්න හිතාගෙන ඉන්නේ චිකන් එකක් වෙලා රයිස් හදන්න. මං ආසම මේ විදිහට තනියම සද්ද නැතුවම උයන්න. ඒක මට හරියට මගේ හිත සුවපත් කරන කලාවක් වගේ. ඉතින් මම දන්නවා කෙනෙක් කැමති දෙයක් තව කෙනෙක්ගේ අකමැතිම දේ වෙන්න පුළුවන් කියලා. ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. ඒ වුණාට ආදරේ රස හරිම ලස්සනට බෙදන්න පුළුවන් මේ දෙයට ආස වෙන අයට සතුට අමුතුවෙන් හොයාගන්න ඕනේ නැහැ. මොකද ආසාවෙන් ආදරයෙන් උයන හැම දවසක්ම රස සුවඳ ආදරය පිරුණු ලස්සන දවසක් වෙන්නේ ඉබේටම නිසා. අපි කරන ඕනම දෙයක් හරිම ආසාවෙන් කරද්දී ඒක අපේ මනසට හරිම සැහැල්ලුයි. රයිස් කුකර් එකේ පීසා එක හරියට තැම්බිලා තිබුණ නැති හින්දා මං ආයේ ගෑස් ලිපේ පෑන් එකක් තියලා ආයෙමත් උයාගත්තා.
මේ විදිහට තමයි ඉතින් මං හදාගත්තු පීසා එක තිබුණේ. දැන් ඉතින් රයිස් එක හදන්න ඕන කරන දේවලුත් කපලා කොටලා එකවරම ලෑස්ති කරගෙන රයිස් එක හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් රැට වෙලා නම් ඉවරයි. කොස්සියත් අස් කරලා අතු ගාලා දාලා අපි දෙන්නත් එක්කම වොෂ් එකක් එහෙම දාගෙන ෂොප් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කවුරු හරි කෙනෙක් එයාගේ ජීවිතේ හොඳ සිතුවිල්ලක් හරි අත්දැකීමක් හරි බෙදා ගනිද්දී ඒකෙන් අපේ ජීවිතේටත් ගන්න පුළුවන් අපිටත් ගැලපෙන දෙයක් තිබුණොත් ඒ දේවල් අපේ විදිහට ඉස්සරහට අරගෙන යන්න අපි දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මොකද අපි ඕනම කෙනෙක් ආසයි හරි ලස්සනට ජීවත් වෙන්න. සතුටින් සැනසීමෙන් ඉන්න. හැඩකාරී ඔබේ කම්වලට වඩා මල් පෙති සිනිදුන කියා මම දන්නවා. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.